සමාජයේ දුප්පත් පවුලක කියලා ඉපදුන කෙනෙකුට පෝසතෙක් වෙලා මැරිලා යන්න බැයිද? පුළුවන්. දුප්පත්කම කියන්නේ අපි අරගෙන එන දෙයක් වුණාට අරගෙන යා යුතු දෙයක් නෙමෙයි. අපි දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලා මැරිලා යනවා නම් එතන තියෙන්නේ අපේ ප්‍රශ්නයක්. අපි දුප්පත් පවුලක ඉපදෙනවා කියන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒ අපි කරපු කර්ම ශක්තියෙන් පව්පින් අනුව අපිට ලැබෙන තැන මේ සබහා දහම අපිට දෙන තැන අපි සතුටින් බාර ගන්න ඕනේ. හැබැයි අපි දුප්පත් වෙලා ඉපදුනා කියලා දුප්පත් වෙලා මැරිලා යන්න ඕනේ කියන දෙයක් නැහැ. අපේ දුප්පත්කම අපිට එන ප්‍රශ්න අපිට එන ගැටලු මේ හැම දෙයක්ම අපේ ජීවිතේ පන්නරේ කරගෙන අපි සාර්ථක වෙච්ච පුද්ගලයෙක් විදිහට නමක් හදලා අපි දෙයක් කරලා අපි තැනකට ඇවිල්ලා එදා අපි පිළි නොගත්තු අයට අපි ඕන වෙන තැනට අපිට වැඩ කරන්න පුළුවන්. ඒකයි අපේ ශක්තිය. ඒකයි අපේ විය යුතු දේ. අපි නිකමට හිතමුකෝ අපි යනකොට වලකට වැටෙනවා. අපි ඒ වලේම මැරෙනවද? නැහැ. අපි ඒ වලේ මැරෙන්නේ නැහැ. අපි උත්සාහ කරනවා අන්තිම තප්පරේ වෙනකන් අන්තිම මොහොත වෙනකන් ඒ වලෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්න. අපි කෑ ගහනවා වෙන්න පුළුවන්. ඒ කෙනෙක් තව කෙනෙකුට ඇහෙන්න නොවෙන්න පුළුවන්. හැබැයි අපි කෑ ගහලා අනේ මට මේ වලෙන් ආයි ගොඩ එන්න වෙන්නේ නැහැ. මගේ කෑ ගහලා කාටවත් ඇහෙන්නේ නැහැ කියලා අපි වලේම මැරිලා යන්න අපි හිත හදාගන්නේ නැහැ. අපි තව ක්‍රමයක් හොයනවා. එක්කෝ බඩගාගෙන හරි මොන යම් ක්‍රමයකින් හරි අපි උත්සාහයක් දරනවා මේ වලෙන් අපි ගොඩට එන්න. ඒතර වැලට වැටිච්ච එක නොදැනුවත්ව වෙච්ච දෙයක්. හැබැයි කිසිම උත්සාහයක් නොදරවා වලේ මැරිලා යන්න ඔයා තීරණය කළොත් ඔයා ජීවිතේ පරාදයි. ඔයා යම් තප්පරයක ඒ වලෙන් ගොඩ එන්න ක්‍රමයක් සිතනවාද ක්‍රමයක් හොයනවාද ඒ තමා ඔයාගේ ජයග්‍රහණයේ පළවෙනිම පියවර. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ එක යම් කාලවල වලදී අපේ ප්‍රශ්න, කටළු, දුක්ඛම් කටළු එනවා. හැබැයි අපි ඒවත් එක්ක මැරිලා යන්න කියලා දෙයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ආවා කියලා අපිට සල්ලි මොඩවල් අඩුපාඩු වුණා කියලා අපි ඒ මැත්තේම මෙරි ජීවත් වෙන්න ඕනෙත් නැහැ. මං හිතනවා හැම කෙනෙක්ටම ආවේනික වෙච්ච හැම කෙනෙක්ටම ඇඟේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමන්ගේ හැකියාව හරියට තේරුම් අරගත්තොත් අපිට අපේ ජීවිතේ සාර්ථක ගමනක් යන්න පුළුවන්. මම කියන කෙනා පොඩි කාලේ ඉඳන් දුක කියන දේම උපතින්ම අරගෙන ආපු කෙනෙක්. දෙමව්පිය ආදරය අහිමි වෙච්ච ගොඩාක් දුක්ඛම් කටළු බාධා ප්‍රශ්න මැද්දේ අධ්‍යාපනය හදාරපු සමහරක් වෙලාවට පන්තියට යන්න ඇඳුමක් ගන්න තරම්වත් වත්කමක් නොතිබුණු කාලවකවානුවක ජීවිතේ ළමා කාලේ ඉඳන් මැදිවිය වෙනකම්ම ගත කරපු කෙනෙක් මම. හැබැයි මට ඉගෙන ගන්න සල්ලි නැහැ. මට ටියුෂන් ක්ලාස් යන්න සල්ලි නැහැ කියලා මම මගේ අධ්‍යාපනය නැවැත්තුවේ නැහැ. මට ඉස්කෝලෙන් ලබා දෙන දැනුම මම උපරිම ප්‍රයෝජනට අරගත්තා. අරගෙන මම හොඳ රිසල්ට් එකක් දාලා මම O level පාස් වුණා. ඒත් එක්කම මම නගර ඉස්කෝලේකට ගියා මගේ උසස් අධ්‍යාපනය සඳහා. ප්‍රශ්න ආවේ නැතුව නෙවෙයි. ගොඩක් ප්‍රශ්න ආවා. මට ආර්ථික ප්‍රශ්න තිබුණා. ගොඩාක් ප්‍රශ්න තිබුණා. පවුලේ මට වියදම් කරන්න කෙනෙක් නෑ. මගේ අත්තම්මට හැමදේම කරන්න බෑ. හැබැයි මට පොඩි ශිෂ්‍යත්වයක් හම්බුණා. මම හොඳ රිසල්ට් දාපු හින්දා O level වලට ඒ ශිෂ්‍යත්වයෙන් ලැබිච්ච මුදලත් මට උදව් කරපු අනිත් අයගෙන් ලැබිච්ච සහයෝගයත් නිසාම මම හිතුවා මම ඉගෙන ගත්තොත් විතරයි මට මේකෙන් ඉස්සරහට එන්න පුළුවන් කියලා. ඉතින් මම A level කරලා ඒකෙන් රිසල්ට් තිබුණත් උසස් අධ්‍යාපනය සඳහා ගියේ නෑ. ආයතනයක රැකියාව කරලා ඒ අතරතුර ඇඟලුම් සේසල රැකියාවක් කරන අතරතුර මීට අවුරුදු 15කට 16කට කලින් තමයි මම මේ රූපලාවන්‍ය කියන වෘත්තිය තෝරගන්නේ. ඒ පාර්ට් ටයිම් කෝස් එකක් විදිහට කරලා මම පොඩි ඒ කාලේ ඉඳන්ම ඇඟේ තිබුණු ඒ ආසාව කවදාවත් මම යටපත් වෙන්න දුන්නේ නැහැ. හැබැයි මට මගෙම කියන රූපලාවන්‍යකාරයක් දාගෙන
බලාගෙන ඉන්න තරම් මට ආර්ථිකයේ ශක්තිමත්ව තිබුණ නැහැ ඒ කාලේ. ඉතින් මම ඇඟලුම් ශේෂ්ත්‍ර රැකියාව කරත් මම උසස් අධ්‍යාපනයේ හැදෑරුවා රූපලාවන්‍ය පිළිබඳව හදාරලා යම් තැනකදී මට හිතුණා දැන් මට මේ කාලය මගේ ගමන ආරම්භ කරන්න කියලා. ඉතින් එහෙම හිතපු ගමනක ඉතාමත් කෙටි කාලයක් තුලදී ආපු ගමනක සාර්ථකත්වය සහ හයිය තමා මේ අද මට තියෙන්නේ. ඉතින් මීට අවුරුදු 3කට කලින් මම නුගේගොඩදී මගේ පළවෙනි රූපලාවන්‍යාගාරය විවෘත කරනවා. ඒ වෙලාවේ මට ඕපන් කරන්න එතන කවුරුවත් හිටියේ නැහැ. මට මගේ කියලා ඒ මොහොතේ හිටියේ මං සහ මගේ එකම ඉහෙලියෙක් විතරයි. ගෙදරින් කියලා මට සහභාගී කරගන්නවත් කවුරුවත් ඒ මොහොතේ ඒ අවස්ථාවේ පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් මම සැලුන්නේ නැහැ. මගේ ගුරුවරිය ඇවිල්ලා ඒක විවෘත කරලා දුන්නා. ඉතින් අයිබ්‍රෝ එකක්වත් හදන්න කෙනෙක් එයිදවත් කියලා නොදන්න කාල සීමාවක් තුල තමයි මම ඒක නුගේගොඩ රූපලාවන්‍යාගාරයට අත තියන්නේ. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න ගොඩාක් ආවා. ලොකු වියදමක් දරන්න වුණා. ඒත් මම හිතුවේ මං ළඟට එන්නේ අයිබ්‍රෝ එකද මොන සර්විස් එකක් ගන්නද මම මේක හරියටම කරනවා කිසිම වෙලාවක ඒ කෙනාට ආයෙ වෙන තැනකට යන්න මගේ අඩුපාඩුවක් නොදැනෙන්න මම සේවය කරනවා කියන තැන ඉඳලා තමයි මම පටන් ගත්තේ. ඉතින් බොහොම සතුටුයි කියන්න දැන් සාර්ථකව අවුරුදු 2ක් ඉවර වුණා. මේ 3 වෙනි අවුරුද්ද යන්නේ නුගේගොඩ මගේ ආයතනයේට. අවුරුදු 2ක් සම්පූර්ණ වෙන කාල සීමාවෙදී මම මගේ ඊළඟ බ්‍රාන්ච් එක මාතලේ යටවත්තේ ආරම්භ කරා. රූපලාවන්‍යාගාරයක් සහ රූපලාවන්‍ය පාසලක් යන දෙකම එකට එකතු කරලා නවීනතම විදිහට රූපලාවන්‍යාගාරයත් පන්ති කාමරයක් දෙකම නිර්මාණය කරා. ඉතින් එදා මට ඉගෙන ගන්න සල්ලි නැහැ. මට ක්ලාස් යන්න සල්ලි නැහැ කියලා හිතුවනම් මම කියන කෙනා අද නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් මම අද රූපලාවන්‍ය ශිල්පිනියක් සහ රූපලාවන්‍ය ගුරුවරියක් ලෙසින් තාමත් දැනුම එකතු කරමින් ඒ දැනුම මගේ දරුවන්ට බෙදා දෙමින් හොඳම සේවාවක් රූපලාවන්‍ය ආයතනාගාර දෙක තුලදීම මගේ සේවාදායකයන්ට ලබා දෙමින් හිමී සීරුවේ යන නිහතමානී ආඩම්බරයක් ලබන සාර්ථකත්වයක් මේ තියෙන්නේ. මම කියන්නේ ගැහැණියෙක් කියන්නේ දුර්වල කෙනෙක් නෙවෙයි. ගැහැණියෙක් කියන්නේ කිසිම දෙයක් බැරි කෙනෙකුත් නෙමෙයි. ගැහැණියක් කියන්නේ මේ ලෝකේ වේදනාවන්ගෙන් උපරිම වේදනාව දරන උත්තරීතර මව් පදවිය දරන්න තරම් සුදුසුකම් ලබන කෙනෙක් නම් ඒ තරම් වේදනාවක් අපේ ජීවිතේ අපිට උහුලන්න බැරි වෙන්න විදිහක් නැහැ. ඊට වඩා දෙයක් අපි වෙනුවෙන් එනවා නම් ඒ හැමදේම අපිට දරාගත හැකි ප්‍රශ්න මිසක්වත් දරාගත නොහැකි දේවල් වෙන්න විදිහක් නැහැ. මම නම් හිතුවේ සෑම විටම එහෙමයි. ඉතින් ඒ වගේම මගේ ජීවිතේට මම අද මේ තැන මාව නිර්මාණය කරන්න කිසිදු දෙයක් ලාභ ප්‍රයෝජනයක් නොලබා උදව් කරපු මගේ ආදරණීය සුදු ඔයාට ගොඩක් ස්තුතියි. මාව මේ තැන නිර්මාණය කරාට ඔයාගේ හයිය නොතිබෙන්න, ඔයාගේ මඟ පෙන්වීම නොතිබෙන්න සමහර විට මං අද මෙතන නොවෙන්න පුළුවන්. මට කොච්චර හයිය තිබුණත්, මට කොච්චර හැකියාව තිබුණත්, මා ඇතුළත කොච්චර දක්ෂතා තිබුණත්, ඒ හයිය එළියට ගන්න, ඒ හයියට ශක්තියක් වෙන්න පිරිමි හයියක් තියෙන්න ඕනේ. කාන්තාවකට සමාජය තුළ යම්කිසි තැනක් ගොඩනගා ගන්න. ඉතින් ඒ හයිය ලබා දුන්නු ඔයාට ගොඩක් ස්තුතියි සහ මාව විශ්වාස කරපු මගේ ආදරණීය සේවාදායක හැමෝටම බොහොම ස්තුතියි. මම කියන්නේ අපි ඉපදෙන්නේ කෙසේ වෙතත් මිය යා යුතු නැහැ කිසිම වෙලාවක කිසිවෙක් කියන විදිහට නිකමෙක් වෙලා. අපිට පුළුවන් උපරිම උත්සාහ දරලා ඒ අසමත් වෙන සෑම වාරයක්ම එක උත්සාහයකට තවත් ලබන ජයග්‍රහණයක් ලෙසින් හිතලා ජයග්‍රහණය ලබන මොහොතක් එනවා. ඒ මොහොතේදී නිහතමානී විදිහට අපිට අපි ගැන ආඩම්බර වෙන්න පුළුවන් නම් මේ රටට දැයට ජාතියට සේවයක් කරන්න පුළුවන් නම් එයයි අපේ මේ උත්තරීතර මනුස්සත්වයේ කියලයි මම හිතන්නේ. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.